තවත් ප්‍රශ්නයක් තමයි මේ නායක හමුදුරන්ගේ පොත් මේ තරම්ම ජනප්‍රිය වෙන්න යම් කිසි විශේෂ හේතුවක් තියෙන්න ඕනේ නේද? අලවීමේ හේතුව බෞද්ධයන්ට අවශ්‍යයෙන් ඕනෑ කරන කරුණු පිළිබඳව ඔය පොත් ලියලා තියෙන්නේ. වෙන කවුරුහරි ලියලා නැහැ. ඒ නිසා ඒ කරුණු දැනගන්න ඕන කරන අයට ඔය පොත් අර වෙන ගන්න පොතක් ඇත්තේ නැහැ. ඒකෙන් තමයි ඒකනුනේ. තවත් ඉතින් එක කාරණයක් මේ මම ලියලා තියෙන්නේ හැම කාරණයක්ම මේක මොන විදිහකට ලියුවොත් මොන විදිහේ වචනමාලා වලින් මේ කාරණේ ලියුවොත් ඒක අන්‍යයන්ට තේරුම් අරගන්න පුළුවන් වෙයිද කියන එක කල්පනා කරලා තේරුම් අරගන්න පුළුවන් විදිහට තමයි. දැන් මේ බොහෝ දෙනා මේ ධර්මයේ තේරුම් ගන්නකොට අර පාලි වචන තියෙන හැටියට ඒ පාලි වචන අනුව මේ සිංහලෙන් ඒකට තේරුම කියනවා. එහෙම කිව්වට ඒක සිංහලට හුරු නැහැ, සිංහලයාට තේරෙන්නේ නැහැ. කොහොමද ඔබ වහන්සේ පොත් ලියීමේ කටයුතු ඒ දෛනික කටයුතු කරන්නේ? මේ ඉස්සර මේ පන්සලේ වැඩ හේරම කළේ මමයි මුල් කාලේ. ඉන්න අයට ඉගැන්වීමත්, ධනට යාමත්, පිරිතට යාමත්, මරණට යාමත්, පස්සේ ඔය හැම දෙයක්ම කරන අතර ඔය නිවාඩු හැටියට දවල් කාලයේදී වමනයම ලියලා තියෙන්නේ. රාත්‍රී කාලේ නම් කවදාවත් ලියුවේ නැහැ. ඒ දවල් කාලේ තමයි ලියලා තියෙන්නේ මේ ඔය වෙනම වාගේ මේසයක් උඩාරේ සුත්‍රව තියාගෙන මෙන්න මේ දැල්ල උඩ මෙහෙම තියාගෙන එහෙම තමයි ලියලා තියෙන්නේ. ඔය ඔක්කොම ටික. මේ ලෑල්ල තමයි තේරෙම. ඔව් මේක කෞතුක වස්තුවක්. ජාතික වස්තුව. ජාතික කෞතුක වස්තුවක් කියලා අපි කියමු. ඔව්. ඒතර ඕක උඩ තමයි හැම ඔක්කොම මේ ලෑල්ල. එතකොට එහෙම ලියලා ඔයා දැන් හරි වැරදි බලන්න නැවත ලියන්න එහෙම දෙයක් කරලා නැද්ද? එහෙම හරි වැරදි බලලා නැවත ලියනවා නම් ඔය පොත් ඔයිට වඩා හොඳට කරන්න ඕනේ. මට ඒ තරම් හීරියක් නෑ. මම මුලින්ම ලියුවා නම් ඒ හැටියට මොදේම මුද්‍රණයට. කවදා වෙනස් කරන්නේ? නැහැ. මුල් අත් පිටපත තමයි. ඒ පිටපත තමයි. පිටපත් දෙකක් කවදාවත් අහන්න ලියන්නේ නැහැ. අපි අහලා තියෙනවා මේ නායක හමුදුරන්ගේ පොතපත කියවලා ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් කරගත්තේ අය. ඒ කියන්නේ නරක මගට යමින් ඉඳලා නොමගට යමින් ඉඳලා හරි මගට යොමු වෙච්චි රාශියක් පුද්ගලයන් මේ රටේ ඉන්නවයි කියලා. ඒ සම්බන්ධයෙන් නිදර්ශන කීපයක් දැන් මේ ඔබ වහන්සේට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මෙතන මාතෘකාවේ හාමුදුරු කෙනෙක්. හාමුදුරුවෝ ඉස්සෙල්ලා ගුරුවරයෙක්. මොනවද ඉගෙනුවේ? මොනවද ඉගෙනුවේ? විද්‍යාව පිළිබඳ ගුරුවරයෙක් තමයි. මට ගමේ නම නම් මතකත් නැහැ. ධම්මානන්ද කියලා හාමුදුරුවෝ. ඒ නම පැවිදි වෙලා තියෙන්නේ ඔය අපේ පොත් කියවීමෙන් වෙන කිසිම ගුරුවරයෙක් නැහැ. අපේ පොත් කියවීමෙන්ම ගිහිගේ ගැන කලකිරිලා පැවිදි වෙලා තියෙනවා. ඒ කියන්නේ රක්ෂාවක් කරන. රක්ෂාවක් කරලා පැවිදි වුණා. පැවිදිලා කලක් ඔය ඉඳලා ඊට පස්සේ මෙහාට ආවා මේ අපට උපස්ථාන කරගෙන ඉන්න ඕනේ කියලා හිත. දැන් මෙහාට ඇවිල්ලා අවුරුදු 5ක් විතර වුණා. ඒ පොත් කියවීමේ ප්‍රතිඵල. ඔව්. ශාසනාවතරණය කියලා අපේ පොතක් තියෙනවා. ඒ ශාසනාවතරණය කියන පොත කියන්නේ පැවිද්දෙක විසින් දැනගත යුතු පිළිපැදිය යුතු ධර්ම තමයි. ඒ පොතේ ප්‍රස්තාවනාව මම ලියලා තියෙනවා මේ පැවිදි වෙනවායි කියන එක ශරීරය පැවිදි කරනවායි කියන එක නම් ඉසකස් දෙක බූගල දාලා සිවුරු ඇඳ පෙරවුවාම හරියනවා. ශරීරය පැවිදි කිරීම ලේසි එකක්. හිත පැවිදි කර ගැනීම එහෙම ලේසි එකක් නෙවෙයි, දුෂ්කර දෙයක්. කරගන්න ඕන කරන දේ හිත පැවිදි කිරීමේ කියන එක පොතේ ප්‍රස්තාවනාවේ විස්තරයක් තියෙනවා. ඉතින් මට කොහෙද කියලා මතක නැහැ. දැන් සුමාන දෙකකට තුනකට විතර ඉස්සෙල්ලා නමක් ලියමනක් කරලා දෙවුණා. ඒ ලියමනේ කියලා තියෙන්නේ මේ පැවිදි ජීවිතය කියන එක බොහොම සනීප සුඛෝපභෝගී ජීවිතයක් කියලා හිතාගෙන ඒ හැටියට පෙන්නලා එයා පැවිදි වුණා.
පැවිදි වුණා ඊට පස්සේ පැවිදි ජීවිතේ ඒක නැති බව එයාට පෙළිලා කලකිරිලා. ඔහොම යන්න හිත ඉන්නකොට දවසක් පොත් පෙට්ටියක් සුද්ධ කරනකොට ඒ ශාසනාවතරණේ කියන පොත එයාට මුණ ගැහිලා මේ අරගෙන ඒක කියවුවාම එයින් එයාට හිත පැවිදි කරගන්න පුළුවන් වුණා. දැන් ඉතින් හිත පැවිදි කරගෙන එයා මහානකම ආරක්ෂා කරගෙන හොඳින් ඉන්නවා කියලා ඒ ගැන මට ස්තුති කරලා මේ දීර්ඝ පළපුරුද්දක් තිබෙනවා. 7 වර්ෂ භාගයකට අධික කාලයක් බුද්ධ ශාසනයට සම්බන්ධයෙන් කටයුතු කරපු උතුමෙකු හැටියට මේ බුද්ධ ශාසනයේ දියුණුවට කළ යුතු දේවල් ඒ වගේම අද පවතින අද ශාසනයේ තත්ත්වයේ සම්බන්ධයෙන් යම්කිසි මතයක් යම්කිසි උපදේශයක් ඔබ වහන්සේට ප්‍රකාශ කරන්න පුළුවන් ඇති. කරුණා කරලා ඒ සම්බන්ධයෙන් යමක් කියන්න පුළුවන්. බුද්ධ ශාසනයේ පවතින්නේ සගාර අනගාරාත උභෝ අඤ්ඤෝඤ්ඤ නිස්සිත ආරාධයන්ති සද්ධම්මං යෝගක්ඛේමං අනුත්තරං කියලා බුදුහාමුදුරුවෝ අදාළ ගිහි පැවිදි දෙපක්ෂයේ අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් තමයි. ගිහි පැවිදි දෙපක්ෂයේ අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් කියලා කියන්නේ ගිහියා පැවිද්දන්ට උපකාර වෙන්නේ නැහැ. පැවිද්දා ගිහියාට උපකාර වෙන්න ඕනේ. ඔය ගිහි පැවිදි කොටසේ අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින එකක් මේ බුද්ධ ශාසනය. ගිහියාට පමණක් පවත්වන්න පුළුවන් කමකුත් නැහැ. ගිහියාගේ උපකාරය නැතුව පැවිද්දාට පවත්වන්න පුළුවන් කමකුත් නැහැ. දැන් මේ වර්තමාන කාලේ මේ රටේ වෙලා තියෙන්නේ මොකද්ද කියනනම් ඔය ගිහි පැවිදි සම්බන්ධය බොහොම ඈත් වෙලා තියෙනවා. ඔබ වහන්සේගේ ජීවිත කාලය තුළ යම් තනතුරු ලැබෙන්න ඇති යම් සම්මාන ලැබෙන්න ඇති කොයි විදිහේ දේවල්ද ඔබ වහන්සේට ලැබිලා තියෙන ජීවිත කාලය තුළ? තනතුරක් වශයෙන් ඉතින් නිකායේ මහා නායකත්ව අපට පිරිනමලා තියෙනවා. මොකද්ද නිකායේ? ඒ නිකායේ කියන්නේ ශ්‍රී ලංකා ශුවේජින් නිකාය. ඒ බුරුම ක්‍රමයට. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් අභිධර්මයේ පිළිබඳ මහාචාර්ය ධුරය දීලා තියෙනවා. තව ඒ විද්‍යාලයෙන් සාහිත්‍ය චක්‍රවර්ති කියන උපාධිය දීලා තියෙනවා. ප්‍රාචීන භාෂෝපකාර සමිතියෙන් පඬිත උපාධිය දීලා තියෙනවා. අපි අහලා තියෙනවා ඔබ වහන්සේ අපවත් වෙච්ච දවසක ඒ ආදාහනය සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕන ආකාරය ගැන ලිඛිතව උපදෙස් දීලා තියෙනවායි කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ ආදර්ශමත් ඒ ආදාහනය සම්බන්ධ ඒ ඔබ වහන්සේගේ නියෝගය අපේ ලක්ෂ සංඛ්‍යාත නරඹන්නන් වෙනුවෙන් කරුණාකරලා විස්තර කරලා දෙන්න පුළුවන්. මේ කෙනෙක් මලහම ඒ මල දැනත්තාගේ ශරීර පිළිබඳ පිළිසැදීම පිළිබඳව ලෝකයාගේ තියෙන මහා මුලාවක්. මහා මුලාවක් කියන්නේ එය කිරීමේ මූලික කාරණය මොකක්ද කියන එක ගැන සැලකන්න. ඒක තේරුමක් නැහැ. කෙනෙක් මලොත් ඒ මල තැනත්තාගේ ශරීරයේ භූම දාන කළත් ආදාහන කළත් මොන එක කළත් කරන්නේ කිරීමේ පරමාර්ථය ස්ථානය සුද්ධ කර ගැනීමයි. මිනිහ තියාගෙන තව කාටවත් ඉන්න පුළුවන් කමක් නැහැ නෙවෙයි. ඒකේ ගේ සුද්ධ කර ගැනීමට ස්ථානය සුද්ධ කර ගැනීමට මිනිහ ඉවත් කළ යුතුයි. ඉතින් ඒ මිනිහ ඉවත් කරනකොට ඕකට පෙරහැරවල් කරන්න ඕනේ. ඕන නේද? ඉතින් ඒ නිසා මේ ලෝකයට ආදර්ශමත් වෙන්න වෙන අයට ඒවා කරන්න එපයි කියලා කිව්වොත් අපට පණිවිඩ දෙනවා. මම කෙනෙකුට ආදර්ශයට ගත්තොත් ආදර්ශයට ගන්න ලිපියක් ලියලා තිබ්බා. මොකද්ද මේ මම මරුණාම නම් මොකවා කරන්න එපයි කියලා හිතුවා. අප දැන්